ආයිබෝවන් සුබ දවසක් ළමයි අලුත් දවසක් උදා වෙලා ඉතින් අලුත් දවසට පුංචි සිතුවිල්ලක් අරගෙන තමයි මං ඔයගොල්ලෝ ළඟට ආවේ මේක පුංචි අදහස පුංචි වුණාට බලන්න මේකේ අර්ථය කොහොමද කියලා ඔයගොල්ලෝ එදිනෙදා ජීවිතේ කටයුතු කරනකට ගමන් බිමන් යනකට විවිධාකාර මිනිස්සුන්ට අතරමඟදී විවිධ කරදර බාධක සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ කරදරයක් බාධකයක් වෙලා තියෙන වෙලාවකදී ඔබට හිතෙනවා නම් ඒ දේ ඇත්තටම මට වුණා නම් කියලා ඒ දේ සිද්ධ වුණේ මට කියලා ඔබට හැඟෙනව නම් දැනෙනව නම් මම විශ්වාස කරනවා ඒ තමයි ඔබේ මනුෂ්‍යත්වයේ නාඩිය වැඩ කරන අවස්ථාව. ඒ පුද්ගලයන්ට කරදර බාධක වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අනපේක්ෂිතව නොසිතූ වෙලාවක නම් උදාහරණයක් විදිහට බයික් එකක ත්‍රිවිල් එකක කාර් එකක යනකොට පැච් එකක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. වෙන මොනවා හරි ගැටලුවක් වෙලා තියෙන්න පුළුවන්. ඔබට හිතෙනවා නම් ඔබට හැඟෙනවා නම් ඔබට දැනෙනවා නම් මට ඒ දේ වුණා නම් ඒ මොහොතේ කියලා. ඇත්තටම ඔබ සහකම්පණයෙන් හෙබි පුද්ගලයෙක්. ඔබට පුළුවන් නම් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතුව ඒ පුද්ගලයෙකුන්ට නිස්සරණ අධ්‍යාසයෙන්ම හිතලා උදව් කරන්න ඔබ හැබෑවටම සහකම්පණයෙන් හෙබි පුද්ගලයෙක්. ඉතින් ළමයි අපි සහකම්පණයෙන් හෙබි මිනිසුන් පිරිසක් හදමු. මේ පුංචි සිතුවිල්ල අද දවසේ ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.